LTT ත්‍රස්තවාදීන්ගේ තවත් දෙවැන්ත බෝම්බ කම්හලක් පුදුකුඩි ඉරිප්පුවෙන් සොයා ගැනේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ගෙන එන ඒ සිනාප නියෝජිත අනුර දොරකුඹුර. කලුකොටි පුහුණු කලවුරක් තුලයි මෙම බෝම්බ ගබඩාව පවත්වාගෙන ගොස් තිබෙන්නේ. ක්ලේමෝ බෝම්බ පමණක් 32ක් මෙහි තිබී සොයා ගැනීමට 57 වන සේනාංකයට අයත් 572 වන බල සේනාවේ 12 වන සිංහ රෙජිමේන්තුවේ රණවිරුවන් සමත් වුණා. මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් ක්ලේමෝ බෝම්බ ප්‍රහාර සඳහා යෙදවීමට LTT උත්සාහ කළේද යන්න මේ අනුව සැකයක් මතුවනවා. මියගිය කලුකොටින් කිහිප දෙනෙකුගේ ඡායාරූප මෙන්ම ඇඳුම් තොගයක්ද මෙම ප්‍රදේශයේ තිබී රණවිරුවන් සොයාගත්තා. පුද්ගල නාශක බෝම්බ 100 ගණනක්ද රණවිරුවන් සොයාගත් බෝම්බ අතර වනවා. එක් පුද්ගල නාශක බෝම්බයක් පෑගුණ විට අවට සිටින සියලු දෙනා විනාශ විය හැකි පරිදි මරවුගුලක්ද ත්‍රස්තවාදීන් නිෂ්පාදනය කර ඇති ආකාරය මෙහිදී දක්නට ලැබුණා. ටර්මෝබැරික් අවි කිහිපයක් දහම වුණා. ගිනි අවි භාවිතය පිළිබඳව ජාත්‍යන්තර සම්මුතින් පවා ත්‍රස්තවාදීන් උල්ලංඝනය කරන බව මේන් පැහැදිලි වෙනවා. ටර්මෝබැරික් කියලා තමයි මේ අවිය හඳුන්වන්නේ. ජිනීවා සම්මුතියට පටහැනිව යන ඒ ආයුධත් මේ ත්‍රස්තවාදීන් විසින් පාවිච්චි කරන අපිට මේ ස්ථානයේදී ඒ වගේ එකකුත් හම්බුණා. යතුරු පැඩියට සවිකල හැකි ක්ලේමෝ බෝම්බයක් ඇතුළු තවත් ක්ලේමෝ බෝම්බ කිහිපයක් සොයා ගැනීමට 8 වන ශ්‍රී ලංකා පාබල හමුදා රණවිරුවන් සමත් වුණා. සෝදිසි මෙහෙයුමකින් හමු මෙම ක්ලේමෝ බෝම්බ සිවිල් ජනතාව ගැවසෙන ප්‍රදේශවලදී පහසුවෙන් පුපුරවා හැරීමට හැකිවන අයුරින් නිෂ්පාදනය කර තිබීම විශේෂත්වයක්. තරම බැලු බැලමට පෙට්‍රල් ටැංකියක් වගේ තමයි තියෙන මේක මෝටර් සයිකලයකට ෆික්ස් කරන්න ඕනි ෆික්ස් කරන්න හදපු එකක්. සිවිල් ජනතාව වැඩිපුර වැසෙන ප්‍රදේශයක මෝටර් සයිකලයක් නවත්තලා මේ විදිහට මේක පුපුරව හරින්න තමයි කටයුතු කරලා තියෙන්නේ. සිවිල් ජනතාව විශේෂයෙන්ම අවධානයෙන් ඉන්න ඕනි මෝටර් සයිකල් එහෙම පාරායින නවත්තලා තියෙනකොට මෙවැනි දේවල් තියෙන්න පුළුවන්. ත්‍රස්තවාදීන් සංගවා තිබූ උපකරණ රැසක් පිහිටි ස්ථාන කිහිපයක්ම රණවිරුවන් මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු ඉදිරියේදී වාර්තා කිරීමට අපට හැකි වේවි. මම අනුර දොරකුඹුර විමංග විජේතුංග වසන්ත බණ්ඩාර සමගින් පුදුකුඩිරිප්පු බටහිර ප්‍රදේශයේ සිට